සිරගත වෙනකල් බලන් ඉඳපු නාමල් රාජපක්ෂ ජනගත වෙන්න අරගෙන තියෙන එක තමයි මට පේන්නේ ලොකුම ප්‍රශ්නේ. එකම ප්‍රශ්නේ එක. දැන් නාමල් රාජපක්ෂට මාතලේදී අන්තිමටම සද්දයක් දාලා තියන්නේ මම. දැන් මාව තමයි පේජ් ඔක්කොගෙම දාලා තියෙන්නේ. ඔය වැඩේට මම ගියා. නාමල් රාජපක්ෂ සාමාන්‍යයෙන් යන තැන් වලට මීටින් වලට අපිට යන්න පුළුවන් කමක් තියෙන වෙලාවට ගිහිල්ලා වීඩියෝ හදලා දාන එක මම ශාලික මාක් ඔය අපි කට්ටිය කරනවා. කතන්දරේ දැන් යන්නේ වෙන කතන්දරයක් යන්නේ වැඩේ. පළවෙනියෙන්ම නිල් බලකා ඉඳපු කෙනෙක් කියලා තව පිරිමි ළමෙක්ගේ ෆොටෝ එකක් දාලා ඒ ළමයාට සිද්ධිය මං කියන්නම්. එතන මුලින්ම ගිහිල්ලා හාමුදුරුවන්ව හම්බෙලා එතන පන්සලකුත් තියෙනවා ඉස්කෝලේකුත් තියෙනවා. එතන මේ වැඩේ ඉවර වෙලා එතන ඉඳපු මිනිස්සුත් එක්ක කතා කරන්න නාමල් රාජපක්ෂ පටන් ගත්තා. එතකොට මිනිස්සුන්ගේ ප්‍රශ්න කිව්වා. ඔය එයාලට වෙන්න ඕන දේවල් පුළුවන් නම් උදව් කරන්න, දන්න තැනකින් සහයෝගයක් කරන් දෙන්න, ඒ වගේ දේවල් කියනකොට ඔතන හිටියා පටන් ගත්ත වෙලාවේ ඉඳලම බලාගෙන සෑහෙන අවධානයෙන් මිනිස්සු. වෙලා තියෙන ප්‍රශ්නෙට ආණ්ඩුව වග කියන්න ඕනේ නැහැ. ආණ්ඩුව කරගෙන යන වැඩේ ආණ්ඩුවට කරන්න දෙන්න කියන එක. කියන්නේ ප්‍රශ්නෙන් අවතන් වෙලා ඉන්න කට්ටිය ගැන නෙමෙයි. ආණ්ඩුවට මොකුත් කියන්න එපා. මේකට ආණ්ඩුව වග කියන්න ඕනේ නැහැ කියන මාතෘකාව යටතේ තමයි මේ කතා කරන්නේ. ඔතන ඔය බැන්න කෙනාගේ විස්තර මං හොයලා බැලුවා. එයා මාතලේ නාවුල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශේ ආදාගල කියන වසමේ ප්‍රජාශක්ති මොකක් හරි අර දැන් ඔය ආණ්ඩුවෙන් කරගෙන යන මේ ඒකේ සභාපති. එතකොට ඒ මිනිස්සයා ඇවිල්ලා try කළා අනිත් කට්ටියත් ලව්වා නාමල් රාජපක්ෂට බයින්ඩ එතනින් යන්න කියන්නේ ඒ වගේ දෙයක් කරන්න. හැබැයි උනේ එතන ඉන්න මිනිස්සු ටික එයාට යන්න කිව්වා. ඒක නැතුව මම දැක්ක ටීවී එකේ සමහර channel වල දාලා තියෙනවා නාමල් රාජපක්ෂව එලව ගත්තා. ඒ වගේ දේවල් දාලා තිබ්බා. හැබැයි එතන ඉඳපු මිනිස්සු ටික අර බයින් එක්කනවා තමයි එලව ගත්තේ. page වල මමත් ඉන්නවා සමහරක් ඔය එයාලා දන්නේ නැති වුණාට එයාලගේ page වල. එයාලගේ WhatsApp group වල. ඔය WhatsApp group වල මගේ ෆොටෝ එකම දාලා මේ වැඩේ ඊයේ කරේ මං කියලා දාලා තියෙනවා. මේක ෂෙයා කරන්න මේ විදිහට ගහන්න කියලා. පුළුවන් ඉක්මනට මම දකින දේවල් මම අප්ඩේට් එක Facebook එකේ, YouTube එකේ, TikTok එකේ දානවා මිනිසුන්ට. ඒ කියන්නේ මේක විකෘති කරලා පෙන්නන්න ඉස්සරලා ඇත්තටම වෙන දේ මං දැන් ඊයේ නාවුල ඔය පිරිමිලමෙක් නාමල් රාජපක්ෂට බණින එකත් මේ මම තමයි මුලින්ම Facebook එකට දැම්මේ උඩේ මොකක්ද කියලා පෙන්නන්න. දැන් නිවුස් එක channel ටික බලපුවාම එක කතන්දරයක් තියෙන. සමහරක් ඒවල නාමල් රාජපක්ෂ වෙලවලා, සමහරක් ඒවල අර පිරිමි ළමයා වෙලවලා. මට පුළුවන් ඇත්ත මම හැම වෙලාවෙම මම දාන්න try එකක් දෙනවා.